දවසේ දේව වචනය යොහන්තුමන්ගේ සුවිශේෂය 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 24 වෙනි පදය දක්වා. මේ 12 වෙනි පදය ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන අය කොයි ආකාර අය විය යුතුදයි මෙම පදය විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරයි. එනම් උන්වහන්සේ කළා වූ ක්‍රියාවන් කරන බවත්, උන්වහන්සේ පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඊටත් වඩා මහත් දේවල් සිදු කරන බවත් මේ සඳහන් කර ඇත. එසේනම් දේව දරුවකු යනු අදහන්නෙකු පමණක් නොව ශුද්ධාත්මයෙන් පූර්ණ, දීමනාවලින්ද පූර්ණ, ආත්ම දිනා ගන්නා වූ අයෙක් බවයි සඳහන් වන්නේ. එසේනම් අපි කෙසේදයි මොහොතක් විමසා බලමු. සේවය ගැන ඔබ සිතනවා නම්, සේවය කිරීමට අවශ්‍යයි කියා ඔබ හිතනවා නම්, එසේනම් අඩුම තරමේ යක්ෂ ආත්මයක්වත් එළවන්න හැකියාව තිබිය යුතු නොවන්නේද? මන්ද මා එසේ කියන්නේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේම අදහන්නන්ට ඇති ලකුණු යටතේ යක්ෂ ආත්ම දුරු කිරීම ගැන එතන සඳහන් කර තිබෙනවා. එසේනම් අපි තවත් මොහොතක් 2025 වසරට ඇරී බලමු. අපි එම කාලය තුල කොපමණ දෙනෙකුට සුභාරංචිය ප්‍රකාශ කර ඇද්දයි අපේ සිතටම එබි බැලිය යුතු නොවන්නේද? ඉන් අපගේ ආත්මික භාවය සහ ස්වාමින් වහන්සේට ඇති කීකරුකම ඉස්මතු වෙනවා නොවේද? මෙම පදයම ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන කැමැත්ත, එනම් තම දරුවන් උදෙසා කුමක්ද යන්නත් සඳහන් කර තිබෙනවා. එනම් තමන්ට වඩා අන් අය මහත් දේවල් කළ යුතුයි යන්න එතුමන්ගේ අභිලාෂයයි. එසේනම් 13 වෙනි සහ 14 වෙනි පදවල මෙසේ සඳහන් කරන්නේ අප යාඥා කළ යුතු ආකෘතිය මේ සඳහන් කර ඇත. එනම් දේව මහිමය උදෙසා අප ඉල්ලන කොයිම දෙයක් වුවත් ලබා දෙන බවය. එසේම ක්‍රිස්තුස් වහන්සේ එම ඉල්ලීම මැදහත් කරුවාණන් ලෙස ඉෂ්ට කරන බවද මේ සඳහන් කරයි. අපේ ඉල්ලීම් වලට පිළිතුරු ලැබෙන්නේ අපේ ශුද්ධවන්තකම නිසා වූ නොව එය දේව මහිමය උදෙසා බව මේ සඳහන් කරනවා. දැන් 15 වෙනි පදය 16, 18 සිට 24 දක්වා ශුද්ධාත්මයන්න් වහන්සේගේ වැඩමවීම ගැන ප්‍රථම වරට මෙහි සඳහන් කර තිබෙනවා. එසේම සැනසිලිකාරයාණන් වහන්සේ, සදාකල්ම සිටින්නා වූ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ අප සමග සිටින, අප තුලද සිටින්නා වූද, සියල්ල උගන්වන්නා වූද ක්‍රිස්තුස් වහන්සේගේ වචනය සීකරවනු ලබන බවද එහි එතුමන්ගේ ක්‍රියාවලිය ලෙස මේ විස්තර කර තිබෙනවා. 17 වෙනි පදයේ කියනවා ලෝකයා, එනම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේව නොපිළිගත් අය කිසිම දවසක ශුද්ධාත්මයන්න් වහන්සේව අඳුනන්නේ නැතිලු. ඉන් අදහස් කරන්නේ ගැලවීම ලබා ගැනීම. නැතිනම් තමුගේ පව් ගැන පසුතැවිලි වෙලා ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න අයට ඒ මොහොතේ සිට පව්කමාව ලැබෙනවා. සේම ශුද්ධාත්මයන්න් වහන්සේගේ වැඩමවීමත් සිදුවන බව සඳහන් කරනවා. එසේනම් අපේ යාඥාව ආදරණීය යේසුස් වහන්සේ මා තනි නොවන පිණිස මට ලබා දුන්නා වූ ශුද්ධාත්මයන්න් වහන්සේ නිසා අනේක වාරයක් ස්තුතියි. දේව මඟ පෙන්වීම ලෙස නිවැරදිව යාඥා කරන පිණිසත් මට ඉගැන්වුව මැනව. මාගේ මුළු ජීවිතයෙන් මහිමයක් වුව මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.